මම ට්‍රේඩර් කෙනෙක් විදිහට ගියපු පළවෙනි ටුවර් එකේ එක්ස්පීරියන්ස් එක. මැලේසියාවේ නයිට් ලයිෆ් එක ටිකක් බලන්න. මගේ ෆස්ට් ටයිම් 711 එකට එනවා. The Connect 2025 Malaysia. Hello traders. Good morning. ඉතින් අපි අද යනවා මැලේසියාවේ තියෙන The Connect 2025 traders ලගේ ඉවෙන්ට් එකට. ඉතින් අපි ෆ්ලයිට් එක තියෙන්නේ 7:40ට. දැන් පොඩි ඩිලේ එකක් වෙලා තියෙනවා. ෆ්ලයිට් එක 8:00ට තමයි අපිට තියෙන්නේ. ඉතින් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. Guys, ඉතින් Waves Club YouTube channel එකේ මේ දාන ලොග් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මැලේසියාවේ මේ සම්පූර්ණ ටුවර් එක සහ අපේ තියෙන ට්‍රේඩින් ඉවෙන්ට් එක ගැන. ඉතින් අපිත් එක්ක මේ ටුවර් එකට එකතු වෙලා ඉන්නවා අපේ යාළුවෝ තුන්වෙනි. අපිත් එක්ක යනවා ජානිත්. ඊට පස්සේ තව දෙන්නෙක් යනවා ඉස්සරහට. ඉතින් දැන් ඔන්න අපි යන්න තමයි ලෑස්ති. ෆ්ලයිට් එකට. Pindah yang ini hina logo flight එක. ඔන්න guys අපි ෆ්ලයිට් එක ඇතුළට ආවා. 8:45ට තමයි sorry 8:35ට තමයි ෆ්ලයිට් එක යන්න පිටත් වෙන්නේ. එහෙනම් අපි හම්බෙමු. කොහොම සුපිරි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මට හම්බුනේ අයිනක් නේ. මෙතන මේ සීට් එකේ මේ කෙළවරේ සීට් එක තමයි මට සෙට් වුනේ. බලමු පැසෙන්ජර්ස් ටික ඔක්කොම එද්දී අයිනි සීට් එක සෙට් වුණොත් අනිවාර්යෙන් මාරු වෙනවා නේද? On traders ready to fly. One of our aircrafts from Mumbai coming in late, and we had almost 100 passengers from that aircraft joining us. So we had. Many hours later. ඉතින් guys අපි දැන් ඉන්නේ මැලේසියාවේ. මේ තනිකරම මේ ග්‍රීනරි සීන් එකක් තියෙන්නේ. ඒක තනිකරම අර කැලෑ කේස් එකක් තියෙන්නේ. ඉන්නේ මොකක් හරි සිටි එකක් තියලා කියන්නේ මොකද ෆොරස්ට් කියලා. ඒකේ නෝ. දැන් උඩේ ඉඳලා ප්ලේන් එකේ ඉඳන් උඩේ ඉඳන් බලද්දි තනිකරම කැලෑවක් තියෙනවා. ක්ලයිමේට් එක සෑහෙන මාරු වෙලා තියෙන්නේ. ක්ලයිමේට් එක මාරු වෙනවත් එක්ක අපිත් සෑහෙන මාරු වෙනවා.
බෑග්ස් ටිකත් ගත්තා. ඉතින් අපිට ලොකු වෙලාවක් එයාපෝට් එක ඇතුලේ ඇවිදවිදින්න බැරි වෙයි. මොකද හේතුව අපේ ෆ්ලයිට් එක පැයක් විතර පරක් වෙලාවේ ඒකත් එක්ක සහ අද හවසේ ඩිනර් එකක් තියෙනවා. හවස කියන්නේ රැට ඩිනර් එකක් තියෙනවා 7 pm. ඉතින් අපි හොටෙල්ස් වලට චෙක් අවුට් වෙලා ඒකට යන්නත් ඕන ඉක්මනට. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලා මෙතන ඇවිදලා ඉන්නේ. අපි දැන් යන්න ලෑස්ති වෙනවා අපේ හොටෙල් එකට. Hello bro, what's up? ඉතින් මේ ඉන්නේ අපේ යාළුවා ජෝවෙන් හම්බුණා. අපි දැන් යනවා අපේ රූම්ස් එකට. ඉතින් guys අපේ රූම් කාඩ්ස් ටික හම්බුණා. අපේ වෙල්කම් එකක් හම්බුණා. ඒත් එක්කම සිම් එකකුත් ගත්තා. රිෆ්‍රෙශ්මන්ට් ටිකත් අරගෙන මම ආවා අපි නැවතිලා ඉන්න රූම් එකට. ඉතින් මේ දවස් 5ක් වගේ මම මැලේසියාවල ඉන්නවා. ඉතින් මේ දවස් 5ම මට මේ රූම් එකේ තමයි ඉන්න තියෙන්නේ. ඉතින් මම පොඩි රූම් ටූර් එකක් ඕගොල්ලෝ එක්කන් යන්නම්. මේ පැත්තේ තියෙනවා බෙඩ් එකක්. ඊට පස්සේ මෙතන සෝෆා එකක් දීලා තියෙනවා. මෙතන ටී හදාගන්න වෝටර් බෝටල් ටික ඒ දේවල් ටික මෙතන දීලා තියෙනවා. මෙතන මොනවා හරි වැඩ කරනවා අපිට ටේබල් එකක් arrange කරලා තියෙනවා. සහ මෙතන ලොකු ටීවී එකක් තියෙනවා. ඇඳේ ඉඳන් සුපිරි ෆිල්ම් එකකින් බලන්න පුළුවන්. ඊට පස්සේ මේ පැත්තට ගිහම මෙතන කබඩ් එකක් දීලා තියෙනවා. ලොකු මිරර් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් වොෂ්රූම් එක බලා ගන්න පුළුවන් වලට. බාත් ටබ් එකකුත් තියෙනවා. සුපිරි හොටෙල් එකක් බුක් කරලා තියෙන්නේ අද. එළියට යන්න කොරිඩෝවක් තියෙනවද? එතන තියෙන බිල්ඩින් එකේ නම එක්සෝන්. ඔයාලට පේනවද දන්නේ නැහැ. රයිට්. ඉතින් දැන් රිෆ්‍රෙශ්මන්ට් ටික අරගෙන වොෂ් එකක් දාගෙන දැන් අපි යන්න ඕන ඩිනර් එකට. 7 වෙද්දි වෙලාව 5:53යි. අපේ ෆ්ලයිට් ඩිලේ එකයි ඔක්කොම දේවලුත් එක්ක බලපුවම අපි ටිකක් පරක්කු වෙලා තමයි තියෙන්නේ. ශද්දාගෙන අපි යන් එන ඩිනර් එකට. ඔව් ට්‍රේඩර්ස් ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන දැන් යනවා ඩිනර් එකට. දැන් වෙලාව ගත්තොත් 7:24යි. පොඩ්ඩක් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ටක් ගාලා යන්න ඕන. ඩ්‍රෙස් කෝඩ් එකක් තිබ්බා වයිට් ටී-ෂර්ට් එකක් එක්ක ඩෙනිම් එකක්. මගේ කිට් එක අවුලක් නෑ ෂේප්. හරි එහෙනම් අපි ඩිනර් එකෙන් හම්බෙමු. ඒ සෙට් එකේ ඉන්න අතර මම පරක්කු වේද? ඈ ඒකට හිතන ඔක අතගෙන එයි කියලා මේ. ඉනු එක තියෙන්නේ මෙන්න මේ කලර් සෙට් එක සෙට් වෙලා ඉන්නේ. ටැග් එකක්. ඒ මගේ නම එන චාටර් විදියට ගාලා තියෙනවා. මේ අය අඳුරන්නේ The colleagues.
going to the dinner place. අපි දැන් යන්න හදන්නේ පාටියට. Connect 2025. Thank you, bro. What I'm going to do, I am going to call out numbers. Audience, you must watch. Watch. I cannot see from here. The team. You got the number. They were first, but the rest of them did not turn around fast enough. Okay? So that was just example. Just example. Okay, are you ready to play? Are you ready? This is the next number. 14,780. ඉතින් ඔන්න ගයිස් ඩිනර් එක ඉවරයි පොඩි gift එකකුත් හම්බුණා. ඉතින් අපි පොඩ්ඩක් යනවා මැලේසියාවේ නයිට් ලයිෆ් එක ටිකක් බලන්න. කවුමත් දාලා බලමු. තාසිරි අන්න අර බේස් එක බලන්න. කාපාඩේ ini sini dulu istirahat. Seven-Eleven. Worldwide common එකම එක දෙයක් තියෙනවා. ඒක කියන්නේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ අමතරව එක විදිහට වැඩ කරාම පහයිද. අපි යනවා 7-Eleven එකට.
first time 711 එකට එන්න. ඉතින් ඔන්න ඩිනර් එකටත් ගිහිල්ලා ආයෙ නැවත රූම් එකට ආවා. පොඩි රවුමක් දැම්මා කොලාලම්පූර් සිටි එකේ. අද පොඩ්ඩක් මහන්සි මොකද ෆ්ලයිට් එකත් අපි 4ක් වගේ ෆ්ලයි කරා. ඒකත් එක්ක ටිකක් මහන්සි. ඒක නිසා තව දවස් කීපයක් ඉන්නවනේ. ඉතින් ඒ දවස් කීපේ පොඩ්ඩක් ඇවිදලා බලමු. සිම් එකක් ගත්තා. ඒක ෆෝන් එකට දාගන්න ඕනේ. මොකද එළියට ගියාම කිසිම කනෙක්ෂන් එකක් නැහැ. So is the sim. We'll try. ඉතින් ට්‍රේඩර්ස් මේ වලොග් එකකින් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ මම ට්‍රේඩර් කෙනෙක් විදිහට ගියපු පළවෙනි ටුවර් එකේ එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ මේ ටුවර් එකේ පළවෙනි දවස විතරයි. ඉතින් පළවෙනි දවස ඉවර වෙන්න කලින් මම ඔයගොල්ලොන්ට ට්‍රේඩර් කෙනෙක් විදිහට සක්සස්ෆුල් වෙන්න පොඩි ටිප් එකක් දෙන්න. ඉතින් ඊට කලින් කියන්න ඕන මම මේ vlog series එක පටන් ගන්න හේතුව තමයි ඔයාලට පොඩි එන්ටර්ටේන්මන්ට් එකක් දෙන ගමන් සහ මගේ ට්‍රේඩිං ලයිෆ් එක එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න වගේම ඊට අමතරව මේ කරන හැම vlog වීඩියෝ එකකදීම ඔයගොල්ලොන්ට ට්‍රේඩර් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න කන්සිස්ටන්සි ප්‍රොෆිට් කරන්න පුළුවන් හොඳ ටිප්ස් ටිකක් මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරනවා. ඉතින් අද vlog එක ඉවර කරන්න කලින් මම කතා කරන්න හිතුවා කන්සිස්ටන්ස්ලි අපි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕන එක ටිප් එකක් ගැන. ඉතින් ඒක තමයි ඔයාගේ ට්‍රේඩිං ජර්නි එකට හරි සිස්ටම් එකක් හදාගන්න ඕන. ඉතින් අපි සෝෂල් මීඩියා ෆලෝ කරද්දී සාමාන්‍යයෙන් දැන් ලෝකේ යන විදිහත් එක්ක සෝෂල් මීඩියා කියන දේ ගොඩක් මිනිස්සු අතර භාවිතා වෙනවා. ඉතින් මේ සෝෂල් මීඩියා වල ට්‍රේඩිං කරන කෙනෙක් විදිහට දැන් ඔයගොල්ලෝ දන්නවා ඇල්ගොරිතම් ගැන සෝෂල් මීඩියා වල. ඉතින් ඔයා ට්‍රේඩර් කෙනෙක් කියලා ඒ සෝෂල් මීඩියාස් දැනගත්තට පස්සේ සහ ඔයාගේ ඉමෝෂන්ස් මේ ඇල්ගොරිතම් වලින් හොයාගත්තට පස්සේ ඔයාලට නිතරම එන්නේ මේ ට්‍රේඩර්ස්ලාට දෙන මොටිවේෂන් ස්පීච්. හරි ඒ කියන්නේ ඔයා ලොස් වෙන්න තව මේක අල්ලගෙන ඉන්න. හරි කවදාවත් මේ ගේම් එක අතාරින්න එපා. ඔය වගේ මොටිවේෂන් ගොඩක් මම දැකලා තිනවා. සහ ඒ වගේම තමයි එක මිලියනර්ස්ලා පදින කාස් ඊට පස්සේ සුපර් කාස් ඔය වගේ දේවල් දාලා එක ස්ටේටස් ෂෙයා කරනවා මම දැකලා තිනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම යන්නේ මොටිවේෂන් එකක්. නමුත් මේ මොටිවේෂන් එකට ඔයාගේ ට්‍රේඩිං ලයිෆ් එක ගොඩක් ඉස්සරහට අරගෙන යන්න අමාරුයි. මොකද හේතුව තමයි කවදාවත් මොටිවේෂන් එකකට බෑ ඔයාව කන්සිස්ටන්ට්ලි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් කරන්න. එහෙනම් මොකද්ද මේකට තියෙන්න ඕන? මේකට තියෙන්න ඕනට හරි සිස්ටම් එකක්. සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? සිස්ටම් එකක් කියන්නේ හරි ස්ට්‍රැටජි එකක්. ස්ට්‍රැටජි එකක් කියන්නේ ටෙක්නිකල් ඇනාලිසිස් විතරක්ම නෙවෙයි. මේකට මනි මැනේජ්මන්ට්, රිස්ක් මැනේජ්මන්ට් සහ ට්‍රේඩිං සයිකොලොජිත් ඇතුළත් වෙනවා. ඉතින් මේ සිස්ටම් එක බිල්ඩ් කරන්න ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා කරන්න ඕන දේ තමයි දැන් ඔය පාවිච්චි කරන එක මෙතඩ්ස්. ඒ කියන්නේ මම කියන්නේ මේ ලොස් වෙන ට්‍රේඩර් කෙනෙක් නම් ඔයා හරිද? ප්‍රොෆිට් කරන කෙනෙක් නම් සහ ප්‍රොෆිට් කරගෙන දිගටම යන කෙනෙක් නම් මේක අදාළ වෙන්නේ නැහැ. මොකද එයාත් දන්නවා මේ කතාව ඇත්ත කියලා. හරි? ඔයාත් ලොස් වෙන ට්‍රේඩර් කෙනෙක් නම් තාමත් ඔයාට කරන්න තියෙන්නේ එකම දෙයයි. ඔයා ඔය පොඩ්ඩක් ඔය try කරන technical analysis එක methods try කරනවානේ. කියන්නේ එලියට් වේව් ඉගෙන ගන්නවා, ඊට පස්සේ ඒක සෙට් වෙන්නේ නැහැ කියලා ICT ඉගෙන ගන්නවා, ඊට පස්සේ ඒක සෙට් වෙන්නේ නැහැ කියලා දැන් ඔන්න footprint කියලා එකක් යනවා. ඉතින් ඒක ඉගෙන ගන්නවා. හරි. ඉතින් ඕක සරලවම කිව්වොත් කතාව ඔය විදිහට එක analysis method ඉගෙන ගත්ත කියලා ඔයාට කවදාවත් මේක ඇතුලේ profitable trader කෙනෙක් වෙන්න බෑ. ඉතින් ඒක නිසා ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි ඔය එක analysis method පස්සේ යන්නේ නැතුව එක ඇනලිසිස් මෙතඩ් එකක් මාස්ටර් කරන එක. නැත්තම් ඔයාලට පුළුවන් තනියම මාකට් එක ස්ටඩි කරලා මේ මාකට් එකේ තියෙන බිහේවියර් එක හරියට අඳුරගන්න එක.
ඊට පස්සේ කරන්න තියෙන්නේ හරි මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හදාගන්න එක. ඉතින් ඒකට ඔයාට පුළුවන් ඔයාගේ ෆන්ඩ් එක පාවිච්චි කරලා ඒකෙන් 5% වගේ රිස්ක් කරලා ඔයාට පුළුවන් ට්‍රේඩ් එක්සිකියුට් කරන්න. ඊට පස්සේ ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් අනිවාර්යයෙන්ම දාගෙන ට්‍රේඩ් කරන්න. ඉතින් අපි හැමදාම ওই දේවල් ගැන කතා කරනවා. ඔයාලට වේස් ක්ලබ් එකේ පහළට ගියොත් වීඩියෝ එකකදී හම්බේ මනි මැනේජ්මන්ට් කරන්නේ කොහොමද කියන ගැන ඒක අපි වැඩිපුර විස්තර කතා කරලා තියෙනවා. ඒක ගිහින් බලන්න පහළට. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙනවා වගේ ට්‍රේඩින් සයිකොලොජි එක හදාගන්න. මේක තමයි කරන්න අමාරුම දේ. නමුත් ඔයා හරියට ට්‍රේඩින් සයිකොලොජි ප්‍රැක්ටිස් කරොත් හරියට ඔයා ඒ ට්‍රේඩින් සයිකොලොජි ඔලුවට දාගත්තොත් ඔයාට මේ මාකට් එක ඇතුලේ මේ ෆයිනෑන්ෂල් මාකට් එක ඇතුලේ ලොකු ගේමක් ගහගන්න පුළුවන්. සහ මම මේ vlog series එකේ ඊළඟ වීඩියෝස් වලින් කතා කරනවා මේ සයිකොලොජි පාර්ට් එක ගැන ටිකක් වැඩිපුර. ඉතින් ඒ වීඩියෝස් එක්කත් ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්න. ඉතින් එහෙනම් ඔයාත් තාම ලොස් වෙන ට්‍රේඩර් කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන එකම දේ තමයි ඔය මොටිවේෂන් වලට සහ ඔය යන ගමන පොඩ්ඩක් වෙනස් කරලා අලුත් විදියට හිතලා හරි සිස්ටම් එකකට ට්‍රේඩ් කරන්න පටන් ගන්න. අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රොෆිටබිලිටි එක ඔයාට කන්සිස්ටන්ස්ලි තියාගෙන යන්නත් පුළුවන්. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි කැපිටල් එක. ඒ කියන්නේ ට්‍රේඩ් කරන්න ලොකු කැපිටල් එකක් ඕන මෙහෙමයි කියලා. හිතන්න දැන් ඔයාට පුංචි ඩොලර් 100ක් ඔයාට මැනේජ් කරගන්න බැරි නම් ඔයා කොහොමද ඩොලර් 5000 10000 20000 50000 ලක්ෂය වගේ accounts මැනේජ් කරන්නේ? ඔයාට මුලින් පුංචි ඩොලර් 100ක් මැනේජ් කරගන්න බැරි නම් ඔයා අතෙන්න ගියාට පස්සෙත් ඒ දේම තමයි වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා මේකට ලොකු ෆන්ඩ් එකක් හොය ඉන්නේ නැතුව හරි සිස්ටම් එකක් හදාගෙන පොඩි ගාණක් ඩිපොසිට් කරගෙන වැඩේ පටන් ගන්න ආයේ මුල ඉඳලා ඊට කලින් වැඩේ පටන් ගන්න කලින් ඔයා හරියට මේ මාකට් එක ගැන ස්ටඩි කරන්න, සයිකොලොජිකල් තියරිස් පොඩ්ඩක් පුළුවන් නම් හොයලා ස්ටඩි කරන්න සහ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් හරියට හදාගන්න. රයිට්? ඉතින් මේ කියපු දේවල් වලට පුළුවන් ඔයාගේ ට්‍රේඩින් ලයිෆ් එක යම්කිසි සිස්ටම් එකකට කරගෙන ගිහිල්ලා ඔයාට ප්‍රොෆිටබල්, සක්සස්ෆුල් කන්සිස්ටන්ස්ලි ප්‍රොෆිටබල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න. ඉතින් ට්‍රේඩර්ස් මගේ මේ බ්ලොග් එකේ පළවෙනි දවසේ සහ මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ දවසේ නම් හම්බෙමු.